හරි. අපි ඔන්න නැවත අද කතා කරනවා කාල වේලාව තව ඉතුරු නිසා ආලෝකය හා පෙනීම. හරිනේ? ඔයගොල්ලන්ගේ 5 වෙනි පාඩම. මම මේකට ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ පුතේ ටියුට් එකක් ලස්සන පාඩමට අදාළ වෙච්ච. ඔයගොල්ලන්ගේ සිලබස් එකටම අදාළ වෙන්න ටියුට් එකක් තමයි ටීචර් දීලා තියෙන්නේ. ඉතින් ටියුට් එක අලුත් අය ඉන්නවා දැනුවත් කරන්නයි කියන්නේ. ඔයගොල්ලන්ගේ ටියුට්ස් ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකේ දාන පේපර්ස් ඔය හැම දෙයක්ම LMS එකේ තමයි ටීචර් දාන්නේ. අලුත් ළමයි ඉන්න නිසා ඒගොල්ලන්ට පළවෙනි දවසේ ටීචර් WhatsApp එකට දැම්මට හැමදාම එහෙම WhatsApp එකට අපිට දාන්න බෑ. මොකද LMS එකක් තියෙන්නේ ඒ නිසා. ඉතින් LMS එකේ ඔයගොල්ලොන් යන්න ක්ලාස් පේපර්ස් ටියුට් තියෙන කොලම් එක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරාම ඔයා ඉන්නේ 6 වසරේනේ. 6 වසරේ තියරි ක්ලාස් එකේ ආලෝකය හා පෙනීම කියන මේ ටියුට් එක තියෙනවා. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා print out එක ගන්න. එච්චරයි වෙන කිසි මේ අමාරුකමක් නැහැ පුතේ. ගැටලු තියෙනවා නම් එහෙම ගද්දී ටීචර්ට අනිවාර්යයෙන්ම ඉන්ෆෝම් කරන්න නොතේරෙනකම් මොනා හරි තියෙනවා නම්. ඔය වගේම තමයි ඔයා පේපර් ක්ලාස් එකට ජොයින් වෙනවා නම් පේපර්ස් ගන්න ඕන නම් අර ක්ලාස් ටියුට් පේපර්ස් කියන කොලම් එකම යන්න 6 ශ්‍රේණිය පේපර් ක්ලාස් කියන එක සිලෙක්ට් කරන්න. ඒකේ අදාළ ටීචර් දාලා තියෙන WhatsApp එකේ අදාළ වෙන පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන print out ගන්න. එච්චරයි වෙන කිසිදු දෙයක් කරන්න නැහැ. හරි අපි පාඩමට එමු. ආලෝකය හා පෙනීම. මේකට දීලා තියෙන ටියුට් එක හරි. අපි ගත්තෝ දැන් මේ ආලෝකය දැන් මට ඔයාව පේන්නෙත් ඔයාට මාව පේන්නෙත් ආලෝකය තියෙන නිසා. හැබැයි හිතන්න ක්ලාස් එක ඔය රෑ 8ට වගේ තිබ්බොත් හිටපු ගමන් ඔන්න පවර් කට් වුණා. දැන් ඔයාට හිතන්නකෝ දැන් ටීචර්ගේ පැත්තේ පවර් කට් වුණා. දැන් ඔයාට මාව පෙනෙයිද කළුවරේ? නෑ. ඔයාට මාව පේන්නේ නෑ. හැබැයි මට මොකද වෙන්න ඕනේ දැන් ස්ක්‍රීන් එක ඉන්න තියෙන නිසා පේනවා. හැබැයි ඔයාට මාව මොකද වෙන්න ඕනේ? කළුවර නිසා පේන්නේ නෑ. ඔව්. හිතන්න ඕගොල්ලෝ ගෙදර ඉද්දි පවර් කට් වුණා රෑ වෙලාවක. ඔන්න දැන් මොකද වෙන්න ඕනේ? ඕගොල්ලෝනින් අතපත ගගා ඔහොම යනවනේ. හරිනේ. ඇයි ඒ? දැන් ඔයා කියයි ටීචර් අපිට S2ක් තියෙනවා. හරිනම් පේන්නේ නැහැ. ඔව්. S2ක් තිබූ පමණින් අපිට ද්‍රව්‍ය පේන්නේ නැහැ. අපිට පරිසරයේ ආලෝකයත් වැදගත් වෙනවා. යම් යම් ද්‍රව්‍ය දැක බලා ගන්න. ඒ නිසා අපිට තේරුම් යනවා මේ පරිසරයේ පුතේ ආලෝකය තිබ්බට මදි S2කුත් උනේ. S2ක් තිබ්බට මදි ආලෝකයත් අනිවාර්යෙන්ම අපිට අත්‍යවශ්‍ය වෙනවා. හිතන්න මම මෙහෙම ඇහැ වහගෙන හැමෝම ඇස් වහගන්න. මේක කරන්න ටීචර්ත් එක්ක හැමෝම ඇස් වහන්නකෝ. ඇස් වහලා බලන්න දැන් ටීචර්ත් වහලා ඉන්නේ. ඇස් වහලා බලන්න ඔයාට ඔයාගේ ඉස්සරහා තියෙන ගෙදර ඉස්සරහා තියෙන දේවල් ඔයාට පේනවද? දැන් මට නම් පේන්නේ නැහැ. මං ඇස් වහගෙන හිටියා. මට පේන්නේ නැහැ. ඔළුව අනිත් පැත්ත හරවන්න, දෙපැත්තට වනන්න, උඩ පහළ බලන්න ඔයාට මොනවාම හරි පේනවද ඇස් වහගෙන හිටියොත්? පේන්නේ නෑනේ. ඉතින් ඇස් දෙකක් තියෙනවනේ ටීචර්. හරි ඉතින් ඇස් වහගෙන ඉන්නේ. හරිනේ? දැන් ඇස් දෙක අරගෙන බලන්න. මට හොඳට පේනවා. දැන් තියෙන ඒවා හැමම තියෙනවා අපේ කාමරේ. හරිනේ? ඇයි ඒ? දැන් ආලෝකයක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා විවෘතව අපිට පේනවා. හැබැයි බලන්න අන්ධ මිනිස්සෙක් සම්පූර්ණයෙන්ම අන්ධ කෙනෙක්ට වටේ ආලෝකයේ තියෙන මේ ලයිට් දාලා එහෙම තියෙනවා. ඒගොල්ලන්ට පෙනීද? අන්ධ මිනිස්සෙට දේවල් පෙනේද? නෑ. ඇයි ඒ? එයාගේ ඇහි පෙනීම ඇති කරන සංවේදනය නැහැ. ඒ නිසා මේ කොච්චර ලයිට් 100,000 ගාණක් පත්තු කරලා තිබ්බත් ඒ මිනිසයාට කිසිවක් පේන්නේ නැහැ පුතේ. එහෙනම් අපිට තේරුම් යනවා ආලෝකයේ තිබ්බට මදි S2ක් ඕනේ. S2 තිබ්බට මදි ආලෝකයක් ඕනේ. ඒ නිසා අර අන්ධ මිනිසයාට මොනවද පේන්නේ නැහැ කොච්චර ආලෝකයේ තිබ්බත් අපි S2 වහගෙන හිටියාමත් අපිට පේන්නේ නැහැ. ආලෝකයේ කොච්චර තිබ්බත් තේරුණා නේද? ඉතින් ඒ නිසා ආලෝකයේ තිබ්බරත් මදි අපිට S2කුත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපිට අවට වටපිටාවේ ද්‍රව්‍යයන් බලන්න නම් නිරෝගිමත් ඇස් ඕනේ. ඒ වගේම ආලෝකය කියන සාධකය අවශ්‍ය වෙනවා. ඔය තමයි පෙනීමට අත්‍යවශ්‍ය වන සාධක දෙකයි මොනවද පුතේ? නිරෝගිමත් ඇස්. නිකන් ඇස් කියලා දාන්න එපා. යන්ද අයට පේන්නෙත් නෑනේ. එහෙනම් නිරෝගී. ඇසක් ඕනේ. අනිත් එක තමයි මොනවද?
ආලෝකය ඕනේ. ආලෝකය හා ඇස. නිරෝගිමත් ඇස ආලෝකය කියන සාධක දෙකම ඕනේ අපිට පේන්න නම්. හරිනේ. හරි. ඉතින් ඕක අපිට කරන්න ඔයගොල්ලන්ගේ අච්චුපොතේ තියෙන පොඩි ක්‍රියාකාරකමක්. හරි නේද? බලන්න. දැන් මේ පෙනීමට අත්‍යවශ්‍ය වෙන මේ සාධක දෙක ඕනේද කියලා බලන්නයි කරන්නේ. හරි. දැන් මොකද්ද? ඔය සපත්තු ගේන ඕගොල්ලන්ගේ DSI එකේ හරි ඕනම ඔය කඩේකින් දෙනවනේ සපත්තු දෙක දාලා මොනවද? පෙට්ටියක්, සපත්තු පෙට්ටියක්. ඔය සපත්තු පෙට්ටිය ගන්න ඔන්න. ඔන්න මෙහෙම සපත්තු පෙට්ටියක් තියෙනවා. හොඳේ. හිතන්න ඔන්න ඔහොම සපත්තු පෙට්ටියක් තියෙනවා. ඔන්න ඔහොම මගේ සපත්තු පෙට්ටිය ඔන්න මං ගෙනාපු සපත්තු කුට්ටමක අදාළ සපත්තු පෙට්ටිය තියෙනවා. හරිනේ. ඔන්න උඩින් සපත්තු පෙට්ටිය උඩ පැත්ත තියෙන ෆ්ලැට් පැත්ත ඒකේ උඩින් පුතේ මෙහෙම ලොකු රුපියලේ කාසියක් වගේ රවුමක් කපා ගන්න. රුපියලේ කාසියක් ඇඳලා ඒකේ රවුම කපා ගන්න පිහියකින්. හරි. ඊට පැත්තෙන් පොඩි සිදුරක් කපන්න. ඒ කියන්නේ 750 වගේ චූටි සිදුරක් කපන්න. හරිනේ. දැන් මං ඕගොල්ලන්ට මගේ ක්ලාස් එකේ ඉන්න ළමයින්ට ඇස් පියා ගන්න කියලා ටීචර් හොරෙන් මේකට යම්කිසි මොකක් හරි දානවා. සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි මලක් හරි ගහක කොළයක් හරි මං ඉතින් ඕගොල්ලන්ට හංගලා දානවා. හරි. දැන් මං ඕගොල්ලන්ට කියනවා ඇස් අරින්න කියලා. දැන් මම මේක ඇතුළට පොඩි බඩුවක් දාලා තියෙන්නේ. හොඳේ. දැන් මං ඕන් කියන ළමයි ඇස් අරින්න. හරි. දැන් මං ඕනි කියනවා මේක ඇතුළට ටීචර් දාලා තියෙන පොඩි බඩුවක් දාලා තියෙනවා. ඒක මොකද්ද කියලා ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕනේ කියලා මම එක එක්කෙනාට ඇවිල්ලා බලන්න කියනවා. මුලින්ම මං කරන්නේ මේ රුපියල කාසියේ හිල රුපියල කාසියෙන් වහනවා. හරිනේ? දැන් මං කියනවා එක එක ළමයාට ඇවිත් මෙතන සිදුරෙන් බලන්න කියලා. බලනවා මොකෝ අනේ ටීචර් පේන්නේ නෑනේ මොකවත් පේන්නේ නෑනේ ඇතුලේ මොකක්ද ඉන්නේ කවුද ඉන්නේ මොකද්ද තියෙන්නේ කියලා කාටවත් පේන්නේ නෑ. ඉතින් මං හැමෝටම දෙනවා නෑ. කාටවත් කියන්න බෑ. ඒ ඔයගොල්ලෝ කියන ටීචර් ඇතුළ කළුවරයිනේ. පේන්නේ නෑනේ මොකවත් කියනවා. ඉතින් ඇස් දෙකෙන් ඔයගොල්ලෝ බැලුවට වැඩක් නෑ ඇතුළ කරුලයි. මම මෙතන රුපියලේ කාසියෙන් මේ හිල කපපු හිල වැහුවා. හරි. දැන් මං කියනවා හරි ළමයි. දැන් මම මේ රුපියල කාසිය අයින් කරනවා. පැත්තකින් තියනවා. දැන් මං මෙතනට ටෝච් එලියක් ගහනවා. ඔය මේ චූටි ටෝච් තියෙන්නේ පුතේ පෙන් එක වගේ ටෝච් එක. අන්න ඒක හරි ලොකු ටෝච් එකක් හරි මම මෙතනට ගහලා කියනවා. දැන් එක එක්කෙනා ඇවිල්ලා බලන්න මෙතන සිදුර තුලින්. දැන් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා මං කියනවා. හොඳේ. දැන් මෙතන හිතනවා මම මලක් තමයි දාලා තියෙන්නේ. ඕගොල්ලෝ කියනවා ටීචර් මම අපිට පේනවා මෙන්න මේ පාට මලක් ටීචර් දාලා තියෙන්නේ. ඔන්න දැන් හරියටම ඕගොල්ලෝ කියනවා. හරිනේ. ඇයි මොකද්ද වුනේ? කාටද මේක විස්තර කරන්න පුළුවන්? කලින් පේන්නුනේ නැහැ. දැන් ඔන්න ඇතුලේ තියෙන ද්‍රව්‍ය පේන්න ගන්නවා. මොකද්ද හේතුව? ඔව් මොකද්ද හේතුව? කාටද කියන්න දැන්ලා පුළුවන්? විදුලි පන්දමක් ආලෝකය තියෙන නිසා. දැන් ඔව්. ආලෝකය තියෙනවා. අන්න හරි. කලින් ටීචර් රුපියලේ කාසියෙන් මෙතන සිදුර වැහුව නිසා ඇතුළට ආලෝකය යන්න විදියක් නැහැ. මේ චූටි සිදුරෙන් යන්නේ නැහැ. ඉතින් ඇහැ තියලා ඕම් බැලුවාම අනේ මොකවත් පේන්නේ නැහැ. දැන් මෙතන තියෙන රුපියල් කාසිය අයින් කරාම ටෝච් එළිය ගැහුවාම ඇතුළට හොඳට ආලෝකයේ විහිදිලා ගිහිල්ලා සපත්තු පෙට්ටිය ඇතුලේ ටීචර් දාපු මල පේන්න ගන්නවා. රතු පාට සපත්තු මලක් තියෙන්නේ. ළමයි කියන ටීචර් මේ මාට මලක් තියෙන්නේ. ඒක රෝස මලක් තියෙන්නේ කියලා කියනවා. ඇයි ඇතුලේ දැන් ආලෝකයේ තියෙනවා. එහෙනම් අපිට තේරුම් යනවා මේ S2ක් විතරක් තිබ්බන මදි. ඇතුළ පේනුන්නේ නැහැ කලින්. ඇයි ආලෝකය නැහැ. දැන් ආලෝකයේ තිබ්බ නිසා ද්‍රව්‍ය පේන්න ගන්නවා. තේරුණා නා රේස් හෑන් දාන්න. ඊටාම ලේසි කරුණක්. හරි නේද? හරි. දැන් අපි ඊළඟට තව පරීක්ෂණයක් තියෙනවා පුතේ. දැන් ඔය අපි පෙට්ටියේ පරීක්ෂාවෙන් කළේ මොකද්ද? ආලෝකය ඕනේද කියලා බලන්නයි මේ පරීක්ෂාව කළේ. ඊළඟට අපි බලනවා අපිට ඇස් ඕනේද? ඒ කියන්නේ ඇස් ඕනේද කියන්නේ ඇස් ඕනේ අපිට. හැබැයි පෙනීමට ඇහැක් ඕනේද කියලා බලන්න මොකද්ද? හොඳට හිරු එළිය තියෙන තැනක හරි ඒක ලයිට් දාලා තියෙන තැනකට හරි ඔයා යන්න. ගිහිල්ලා අත් මෙහෙම දිග හරින්න. කරන්න. අහොම මිදම කරන්න. අත් දෙක දිග අරින්න. අත් දෙක දිග ඇරලා හොඳට බලන්න. මෙහෙමත් බලනවා හොඳට පේනවා. ඉස්සරහට දික් කරන්න.
හොඳට පේනවනේ. ලෝකයේ තියෙනවා මගේ ඇඟිලි 5 5 10 තියෙනවා, අත තියෙනවා, අල්ල තියෙනවා, අනිත් පැත්තත් හරවන්න. හොඳට පේනවා. හරිනේ. දැන් අත්ල මෙහෙම තියාගන්න. ඔහොම තියාගෙන ඔයාගේ ඇස් වහගන්න. ඇස් වහගන්න. දැන් ටීචර්ත් එක්ක කරන්න ඕනේ. දැන් ඇස් වහගන්න. දැන් අර කලින් වගේ ඔන්න ආලෝකය තියෙනවා. දැන් හොඳට අපිට ඉස්සෙල්ලා පේනුණා. දැන් ඇස් වහගත්තා. දැන් ඇස් වැහුවාම ඔයාට ඔයාගේ අත්ල පේනවද? අතේ ඇඟිලි ටික, ඔයාගේ අත්ල, රේඛා අත්ලේ ඒ ටික පේනවද? ඕ බලන්න කාටද පේන්නේ? මැජික් එකක්ද? එහෙනම් මැජික් එකක් ඈ. එහෙම පේනවා නම් ඇස් දෙක වහගෙන හිටියොත්. පේන්නේ නෑ නේද? දැන් ඇස් අරින්න. ඇස් අරලා බලන්න දැන්. පේනවා. ආයෙ ඇස් වහන්න. පේන්නේ නෑ. පේනවා. ආයෙ ඇස් වහන්න. පේන්නේ නෑ. එහෙනම් අපිට කොච්චර ලයිට් එළිය තිබ්බත් වැඩක් නෑ. අපි ඇස් වහගෙන නම් අපිට කිසිවක් පේන්නේ නැහැ. අපි ඇස් වහගෙන හිටියාම නිකන් ඕගොල්ලන්ට පේනවනේ නිකන් අඳුරුයි නේද පුතේ? අඳුරුයිනේ. අන්න ඒ වගේ. දැන් ඔය ටීචර් ඉස්සර කාලේ ඔය ඉස්සර කාලේ අර කනා මුට්ටි අවුරුදු කාලෙට තියෙනවනේ. අනේ එහෙම හැංගි මුත්තන් ඔය ඔහොම තියෙනවනේ. ඔර මේ ඇස් බැඳුම් කරලා අර මෙහෙම යාළුවන් අල්ලන ඒවා. දැන් ටීචර් පොඩි කාලේ ඒක කරන්න බයයි. මන් දන්නේ මට අදටත් හරි බයයි ඇස් බැඳුම් කරාම. ඒ කියන්නේ කළුවරයිනේ. කළු පටියක් බැන්දොත් තවත් කළුවරයි. ඒතර හරි බයයි නේද? හරි හදිසියෙ වැටුනොත් හරි මොකක් හරි ඒකර. හරිනේ. ඉතින් පොඩි කාලේ මට මතකයි මං හරි බයයි ඒ වගේ ක්‍රීඩා කරන්න. හරිද? ඇයි අර කළුවර ගතිය වැඩි. මොනා හරි වෙයිද කවුරු හරි ඇවිල්ලා ගහයිද කින්ද මන්ද අපි දන්නේ නැහැ අන්න ඒ නිසා. ඉතින් කෙසේ වෙතත් ඔය පරීක්ෂණෙන් අපිට තේරෙනවා කොච්චර ආවට වටපිටාවේ ආලෝකය තිබ්බට වැඩක් නැහැ. ඔය ඇස් දෙක පියාගෙන ඉන්නවා නම් එක්කෝ අන්ධ නම්. හරිනේ. අපිට ආලෝකය වගේම පෙනීමට නිරෝගිමත් ඇසකුත් ඕනේ. හරි. දැන් යන් ටියුට් එකට. මෙන්න මේක තමයි ටියුට් එක. ඔව්. ටියුට් එක තියෙනවා නේද? තියෙන අය රේස් හැන්ඩ් දාන්න. දුලන්නේ ඔයාට ටියුට් එක ඕනේද පුතේ? ඔව් ටියුට් එක තියෙන අය රනුදි, සෙනුමි තියෙනවා, මයුමිට තියෙනවා. ඔවුන් උසඳි ටියුට් එක්කෝ? ලිතුමි තියෙනවද පුතා? මේ ප්‍රියදර්ශනී පුතේ ඔයාගේ නම මොකද්ද? ඕකේ නුසඳි. බබා ඔයාගේ නම මොකද්ද පුතේ? දහම් ආරාධ්‍ය නේද? හරි පුතේ. හරි. දහම් ටියුට් එක තියෙනවනේ? හරි ඕකේ. දුලන්නේ ඔයාලා ටියුට් එක ඕන නම් ටීචර් මැසේජ් එකක් දාන්න පුතා. ඔයාලා දාන්නම්. හරි. මේක තමයි ටියුට් එක. ඔයගොල්ලෝගේ පාඩමට අදාළ වෙන රූප ටික දීලා තියෙන්නේ. හරිනේ. ඔය බලන්න. ඔගේ ඔක්කොම පාඩමට අදාළ වෙච්ච රූප ටික දීලා තියෙන්නේ. හරි. ඔන්න. අපි මේකෙදි කතා කරන ඔන්න පළවෙනි ටොපික් 5ක් තියෙනවා. අපිට පෙනීම ඇති වෙන්නේ කොහොමද? ආලෝක ප්‍රභව ගැන අපි ඉගෙන ගන්නවා. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන විදිහ. ආලෝක කිරණ ආලෝක කදම්බ ගැන ඉගෙන ගන්නවා. ආලෝකයේ ප්‍රයෝජන වලින් පාඩම අවසන් වෙනවා. ඔන්න අපිට පෙනීම ඇති වෙන්නේ කෙසේ දන්න ටීචර් කියලා දුන්න මොකද්ද? පරීක්ෂණය තමයි මෙතන තියෙන්නේ. ඔයා සපත්තු ගෙදර වුණත් ඕක දැන් අද කරලා බලන්න. පොඩි පෙට්ටියක් ගන්න පුතේ. සපත්තු පෙට්ටියක් ඕනේ නැහැ. චුටි පෙට්ටියක් ගන්න රුපියලේ කාසියක් කපන්න. පැත්තෙන් 750 කාසියක කපන්න. අර රුපියලේ ගිනි පෙට්ටියක් කමක් නැද්ද? ගිනි පෙට්ටියක් මදි පුතේ. ඊට වඩා ටිකක් ලොකු පෙට්ටියක් ඕනේ මයුමි. හොඳේ? ඔව්. ඊට පස්සේ ඔයා රුපියලේ කාසියේ සිදුර වහන්න බලන්න ඔයාට ඇතුලේ තියෙන ද්‍රව්‍ය පේනවද කියලා. දැන් අම්මට හරි තාත්තට හරි කියන්න ඔයාට පේන්නේ නැතුව ඕක ඇතුලේ මොකක් හරි බඩුවක් දාන්න කියලා. හරිනේ මලක් හරි කොලයක් හරි ඕනම සෙල්ලම් බඩුවක් හරි දාන්න චූටි එක්කෙනෙක්. ඒතර බලන්න පේනවද නැහැ. සිදුර අරින්න අම්මට තාත්තට කියන්න ටෝච් එලියක් ගහන්න කියලා ෆෝන් එකේ ටෝච් එක හරි කමක් නැහැ. අන්න දැන් ඔයා 750 සිදුරෙන් බැලුවොත් ඔයාට ඇතුලේ තියෙන ද්‍රව්‍ය පේන්න ගන්නවා. තේරුණා නේද? හරි. ගන්න හයිලයිට් එක
highlight කරන්න පෙට්ටි පියන මත අන්තිම ඩොට් එක. පෙට්ටි පියන මත ඇති සිදුර වසා තිබූ අවස්ථාවේ ඔයාට වස්තුව පේන්නේ නැහැ. highlight කරන්න. එම සිදුර විවෘත කරාම ඔන්න විදුලි පන්දම් ආලෝකය නිසා ඇතුලේ තියෙන ද්‍රව්‍ය ඔයාට පේනවා. highlight කරන්න. හරි. එහෙනම් අපිට මේ ක්‍රියාකාරකමෙන් පැහැදිලි වෙනවා අපිට යම්කිසි ද්‍රව්‍යයක් පේන්න නම් මොනවාද ඕනේ? ආලෝකය අත්‍යවශ්‍යයි. ගන්න රතු පෑන. රතු පෑනෙන් අඩි රූල ගන්න, ඉර ගහන්න මෙන්න මේකට රතු පෑනෙන් ටීචර් කියන ටික කරන්න. මෙන්න මේකට ඔන්න ඔහොම රතු පෑනෙන් ඉර ගහන්න. ඔය සමහර එක්සෑම් වල පුතේ රූප සටහන් දීලා එක්කෝ ඒකේ නිරීක්ෂණ අහනවා එක්කෝ නිගමන අහලා තිබ්බා. ගිය අවුරුදු වල එහෙම අහලා තිබ්බා හොඳේ. ඔය ඔයගොල්ලන්ගේ දෙවෙනි පාඩම වාතය අවකාශ ඉඩක් ගන්නවද? හරිනේ ස්කන්ධයක් තියෙනවද? අන්න ඒ වගේ ඒවායි රූප දීලා ඔය පේපර් ක්ලාස් එකේ එහෙම මම කළා ඒ වගේ ඒවා. පේපර් ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ගිය මාසවල රෙකෝඩින් වලදී ඔයගොල්ලන්ට හවුවේ. ඒ වගේ රූප දීලා ඔය ටෙහන්ස් හැම හොඳට මේ ටිකට උත්තර ලිව්වා. රූප දීලා ඒකේ නිරීක්ෂණ හරි නිගමන හරි අහනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඔළුවට දාගන්න ඕවා දැම්ම. නැත්තම් ඕවා ටීචර් කට කහනවට කියනවා නෙමෙයි. මොකද දැන් මං කිව්වේ ඒවා මේ විදිහටම ෆස්ට් ටර්ම් එකේ ඇවිල්ලා තිබ්බා. ඉහළ ලකුණු ඉන්නවා 98 ඉන්නවා 80 ගණන් ඉන්නවා 98 හිටියා 96 හිටියා 92 හිටියා ආයේ සමහර ඉස්කෝලවල අපිට ළමයින්ට වාර විභාගයෙන් තිබ්බේ නැහැ. ඔව් සමහර ඉස්කෝලවල වාර විභාග තිබිලා නැහැ. තව හිටියා අපේ මොවිඳුට ක්ලාස් එයා මගේ ඉඳලා එයා අසනීප වුණු හින්දාත් ඒත් එයා ලකුණු 88ක් අරන් තිබ්බා. අසනීපෙන් ඉඳලා. හරිනේ. ඉතින් ඒ නිසා සෙකන්ඩ් ටර්ම් එකේ අනිවාර්යෙන්ම 90 ගණන් ගත්ත අය 100ට ආගත් කරන්නම ඕනේ. ඕකේ? හරි. දෙවෙනි එක. පෙනීමට අවශ්‍ය තවත් සාධකයක් බලන්න මං කිව්වේ ආලෝකයත් යනක දැන් අපි කළේ. ඒකේ highlight කරන්න මෙන්න මේක. පෙනීම සඳහා ආලෝකයේ පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙන්න මේ මෙතන තියෙන පුතේ. මෙන්න මෙතන මේක highlight කරන්න හොඳේ. පෙනීම සඳහා ආලෝකය පමණක් ප්‍රමාණවත් නොවන අතර අවශ්‍ය බව නිගමනය කළ හැක. හරි. පුළුවන් නම් තව highlight එකක් ගන්න. තව highlight එකක් තියෙනවා නම් එහෙම නැත්නම් රතු පෑනින් ඉරක් හරි ගහන්න. මට මේක තමයි highlight කරන්න කියන්න තිබේ. මට පැටළුණා. කමක් නැහැ. දැස විවෘතව තිබූ අවස්ථාවේ නිරීක්ෂණය කළ අත්‍රේ රේඛා. දැස වසාගත් පසුව නොපෙනී. ඔක highlight කරන්න. ඒකත් highlight කරන්න. හරි. දැන් ගන්න රතු පෑන. රතු පෑන ගන්න. රතු පෑනෙන් ආලෝකය හා ඇස යන දෙකම පෙනීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක වේ. රතු පෑනින් ඉරක් ගහන්න. එහෙනම් ආලෝකයයි ඇසයි පෙනීමට අත්‍යවශ්‍ය සාධක. ටීචර් ඉස්සෙල්ලා highlight කරපු එකේ ඔව්. දැස විවෘතව තිබූ අවස්ථාවෙහි නිරීක්ෂණය කළ අත්ලෙහි රේඛා දැස වසාගත් පසුව නොපෙනේ කියන ටිකට විතරද? ඒකත් highlight highlight කරන්න. ඊට යට එකත් highlight කරන්න. අර පෙනීම ආලෝක ප්‍රමාණවත් නොවන අතර ඒකත් highlight කරන්න. හරි.
ඊළඟට අපි යනවා මාතෘකාව ආලෝක ප්‍රභව. දැන් අපි අර 4 වෙනි පාඩමේ ශක්ති ප්‍රභව ගැන ඉගෙන ගත්තා නේද ළමයි? ශක්ති ප්‍රභව ගැන අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා. මං කිව්වේ මොනවද? ඔව් නුසඳි මොකද ශක්ති ප්‍රභවයක් කියන්නේ? ටීචර් මොනවද කිව්වේ ශක්ති ප්‍රභව කියන එකට? ඔව්. ඔව්. ශක්ති ප්‍රභව කියන්නේ මොනාටද? ශක්තිය නිපදවන දේවල් තමයි ශක්ති ප්‍රභව කියන්නේ. එහෙනම් ආලෝක ප්‍රභව කියන්නේ යම්කිසි ද්‍රව්‍යයකින් ඔයාට ආලෝකය දෙනවද? ඒක ආලෝක ප්‍රභවයක්. විද්‍යුත් ප්‍රභව කියන්නේ යම්කිසි ද්‍රව්‍යයකින් ඔයාට විද්‍යුතය දෙනවා නම් ඒක විද්‍යුත් ප්‍රභවයක්. එහෙනම් ආලෝක ප්‍රභව කියන්නේ ඔයාට යම්කිසි ද්‍රව්‍යයකින් ආලෝකය ලබා දෙනවාද? ඒක ආලෝක ප්‍රභවයක්. හරිනේ. එතකොට ආලෝක ප්‍රභව ගත්තාම කෘත්‍රිමාලෝක ප්‍රභව තියෙනවා, ස්වාභාවික ආලෝක ප්‍රභව කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට දැන් ස්වාභාවික ආලෝක ප්‍රභව, ඒ කියන්නේ අපිට ස්වභාවිකව ආලෝකය දෙන අය කවුද? ඔව් රණුදි, සිනුමි කවුද අපිට ස්වභාවිකව ආලෝකය දෙන්නේ? කවුද? කනාමැදිරියා ටීචර්. කනා මැදිරියා ඉන්නවලු. හරි බලමු. ඔව් තව සූර්යයා ආලෝකය නිකුත් කරන හතු. සූර්යයා ඉන්නවා. හරිනේ. දැල්වූ බල්බ. ඔව් ප්‍රධාන අපේ ආලෝක ප්‍රභවයේ සූර්යයා. එතකොට ස්වභාවික ආලෝක ප්‍රභව ලෙස අපිට පුතේ තාරකා, චන්ද්‍රයා, සූර්යයා ගන්න පුළුවන්. කෘත්‍රිම ආලෝක ප්‍රභව ලෙස අපිට ගන්න පුළුවන් දැන් මේ විදුලි බුබුලු. අපි ස්විච් එක දැම්මොත් තමයි මෙයා පත්තු වෙන්නේ නේ. ස්විච් එක ඕෆ් කරොත් දැල් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කෘත්‍රිම අය. එතකොට අපිට දැල් වූ විදුලි ලාම්පු, ඔය චිමිනි ලාම්පු, දැල් වූ පහන්, නේ ඉටි පන්දම්, ඒවා දැන් ඉටි පන්දමක් නිකන් දැල් වෙනවද නේ? අපි ගිනි කූර ගහලා පත්තු කරොත්නේ ඕක දැල් වෙන්නේ පුතේ. නේ චිමිනි ලාම්පුවක් වුණත් ඔයා භූමි තෙල් ටිකක් දාලා තිරේ පොඩක් උස්සලා ඔයා ගින්දර දුන්නොත් විතරයි එයාගෙන් අපිට එළියක් එන්නේ. ඔයා ස්විච් එක දැම්මොත් විතරයි මේ බල්බ් ටික දැල් වෙන්නේ. ඉතින් කෘත්‍රිම ඒවා ලෙස බුබුලු, විදුලි බුබුලු, ලාම්පු, ඉටි පන්දම්, චිමිනි ලාම්පු වගේ දේවල් ගන්න පුළුවන්. ස්වභාවික ආලෝක ප්‍රභව කියන්නේ ඒගොල්ලෝ කවුරුත්ම එහෙම ඇති වෙන්නේ එයා විසින්මයි. සූර්යයා, චන්ද්‍රයා, තාරකා වගේ අය ස්වාභාවික ආලෝක ප්‍රභව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. තේරුණා නේද රේසෙන් දාන්න? හරි. ඊළඟට තියෙනවා තව වචන දෙකක් පුතේ හඳුන්වන්න. දීප්ත වස්තු හා අදීප්ත වස්තු. කාටද මේ දෙක කියන්න පුළුවන්? දීප්ත වස්තු මොනවද? අදීප්ත වස්තු මොනවද? ඔව් කාටද කියන්න පුළුවන්? ඔව් දීප්ත වස්තු. පුළුවන් ටීචර් දීප්ත අදීප්ත වස්තු. දීප්ත වස්තු කියන්නේ කවුද පුතේ? තමා විසින්ම එයාට ආලෝකය නිකුත් කරන්න පුළුවන් නම් දීප්ත වස්තු. දැන් ඔයාට පුළුවන් ද ඔයා විසින්ම ඔයාට පුළුවන් ද දැන් ඔයා විසින්ම ආලෝකය නිකුත් කරන්න? ඔබලන්න ටීචර් මට පුළුවන්. ටීචර් මම බල්බ් එකක් අපේ ගෙදර ඉන්න බල්බ් එක මම ටීචර්. එම කියනවාද අපිට පුළුවන් ද අපි විසින්ම ආලෝකය නිකුත් කරන්න? එහෙනම් ගෙදරට බල්බ් ඕනේ නැහැනේ. මිනිස්සු විසින්ම ආලෝකය නිපදවනවද? නැහැ. ඔයාට දීප්ත වස්තු කියලා මේවා අර්ථ දැක්වීම අහනවා එක්සෑම් එකට. දීප්ත වස්තු කියන්නේ තමා විසින්ම ආලෝකය නිකුත් කරන්න පුළුවන්. ආලෝකය නිපදවන්න පුළුවන් අයට. කවුද එහෙමයි ඉන්නේ? සූර්යයා, තාරකා කියන ස්වභාවික මොනවද? ආලෝක ප්‍රභව ඉන්නවා. දැල් වූ විදුලි බුබුලු දැන් අපි ස්විච් එක දානවා විතරයි. හැබැයි එයා විසින්මනේ ආලෝකය දෙන්නේ. හරිනේ. එයා කෘත්‍රිම ආලෝක ප්‍රභවයක් වුණාට එයා විසින්මයි එයා දැල් වෙන්නේ. ඒ වගේම ඉටි පන්දම් ඔන්න කෘත්‍රිමයි. තවත් සමහර සත්තු ඉන්නවා. කවුද ඕගොල්ලෝ කිව්වා ඉස්සෙල්ලා? කනා මැදිරියා, රෑ බදුල්ලා. ඔව් ශාක එක්කෙනෙක් ඉන්නවා. කවුද? හතු. ආලෝකය නිකුත් කරන හතු. සමහර හතු වර්ග ඉන්නවා තද්ද කොළ පාට ආලෝකයක් නිකුත් කරනවා. තවත් සමහර අය ඉන්නවා නිකන් අර දම් පාටට හුරු රෝස පාටක් වගේ නිකුත් කරන හතු වර්ගත්
ඉන්නවා. ඉතින් ඒ නිසා තමා විසින්ම ආලෝකය නිකුත් කරගන්න පුළුවන් මොනවාද තාරකා, සූර්යාලෝකය, ඊළඟට කණා මැදිරියා රෑ බදුලා වගේ අය, ආලෝකය නිකුත් කරන විවිධ හතු වර්ග, විදුලි බුබුලු, දැල් වූ පහන්, ඉටිපන්දම් වගේ අය අපි කියනවා දීප්ත වස්තු කියලා. හරි. අපි චුට්ටක් යන් ඝන ටියුට් එක දුලන්යා ටීචර් ඔයාට මේ ටියුට් එක දාන්නම් පුතේ දැන්. හරි. පොඩ්ඩක් ඉන්න පුතේ. චුට්ටක් ටියුට් එක යාළුවෙක්ට දාලා ඉමු. නැත්නම් එයාට ටියුට් එක නැහැනේ. දුලන්යා ටීචර් chat එකට දැම්මා බලන්න. හරි ගන්න ඕගොල්ලෝ highlight ළඟට ගන්න. දුලන්යා ආවනම් ටීචර් කියන්න. හරි ආලෝක ප්‍රභව. ගන්න highlight එක. ආලෝකයේ නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව වේ. highlight කරන්න. මොකක්ද ටීචර්? ආලෝකයේ නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව වේ. ඒක highlight කරන්න. මේක highlight කරන්න. මේක highlight කරන්නයි කිව්වේ. හරි. ඒකේ උදාහරණ තියෙනවා. ඒවා highlight කරන්න ඕනේ නැහැ. මොනවද? ප්‍රධාන ආලෝක ප්‍රභවයේ සූර්යයා. අන්න ඒක නා යටින් නම් රතු පෑනින් ඉරක් ගහන්න. අපේ ප්‍රධාන ආලෝක ප්‍රභවයේ කවුද? ඉරි ගහන්න අහන්න පුළුවන්. කවුද? සූර්යයා. අපේ ප්‍රධාන ශක්ති ප්‍රභේදය මොකද්ද? තාපය. වරද්ද ගන්න එපා. ආලෝක ප්‍රභවය සූර්යයා, ශක්ති ප්‍රභේදය තාපය. සූර්යාගෙන් එන්නේ තාපයනේ. හරි. ඊළඟට තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු වේ. වෙන කලය එකක highlight එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක ඊළඟ කලයකින් highlight කරන්න නැත්නම් අර කලයකින්ම හරි කමක් නැහැ. ඊළඟ එක highlight කරන්න. ඒකේ උදාහරණ highlight කරන්න එපා. නැත්නම් පොත තොරණක් වගේ වෙනවා. සූර්යා තාරකා කියන ස්වභාවික වස්තු තමා විසින්ම ආලෝකය නිපදවනවා. දැල් වූ විදුලි බුබුලු, විදුලි පහන්, ඉටිපන්දම් තමා විසින්ම නිපදවන කෘතිම වස්තු. මොනවද ආලෝකය? කණා මැදිරියා රෑ බැදුල්ලා තමා විසින්ම ආලෝකයේ නිපදවන සතුන් ආලෝකය නිකුත් කරන හතු වර්ගත් ඉන්නවා. හරි. ඊළඟට ටීචර් කියලා දුන්නේ තමා විසින්ම ආලෝකය නිපදවන්න පුළුවන් අය ඉන්නවා වගේම තවත් සමහරෙක්ට පුතේ තමා විසින්ම ආලෝකය නිපදවා ගන්න බැරි අවස්ථා තියෙනවා. එවැනි අයට තමයි අර ටීචර් කිව්වේ අදීප්ත වස්තු කියලා. ඇයි? Taman විසින්ම ඒගොල්ලන්ට ඕන ආලෝකය මොකෝ නිපදවන්න බැහැ. ඔගොල්ලෝ කියයි ටීචර් ගොඩක් ළමයි එක්සෑම් එකට වරද්දවනවා ගිය අවුරුදු වල මම දුන්න එක්සෑම් වලත් එහෙමයි. චන්ද්‍රයා ආලෝක මේ දීප්ත වස්තුවක් කියලා ළමයි ඉර ගහනවා. චන්ද්‍රයා පුතේ ඕගොල්ලෝ කියයි ටීචර් අපිට හඳ එළිය එනවනේ. ඔව් එනවා. එයා පුතේ ගන්නේ මේ සූර්යාගේ එන ආලෝකය. ඒ ආලෝකය අරගෙන තමයි එයා මොනවද එළිය දෙන්නේ. ඉතින් එතකොට එයා විසින් නෙමේනේ පුතේ ආලෝකය නිපදවා ගන්න. ඇයි? එයා සූර්යාගේ ආලෝකය අරගෙන ඒකින් තමයි එයා ආලෝකවත් වෙන්නේ. ඉතින් ඒ නිසා චන්ද්‍රයා වගේ අය තමා විසින්ම එයාට ආලෝකය නිපදවන්න බෑ සූර්යයා නැත්තම්. හරිනේ. ඉතින් ඒ නිසා චන්ද්‍රයා තාරකා වගේ මේ චන්ද්‍රයා ග්‍රහලෝක වගේ අය තමා විසින්ම ඒගොල්ලන්ට ආලෝකය නිපදවන්න බෑ. ඒගොල්ලෝ අදීප්ත වස්තු. highlight කරන්න. අර අදීප්ත වස්තු highlight කරපු highlight එකෙන්ම highlight කරන්න. මේ තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු වේ.
බලන්න යට ටීචර් ආලෝකය නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව ලෙස හැඳින්වේ කියන තැන ආයේ මොකක්ද highlight කරන්න කිව්වේ? අර ප්‍රධාන අපේ ප්‍රභවය සූර්යා කියන එක. පළවෙනි තරු ලකුණ. හරි. මෙතන බලන්න යට චන්ද්‍රයා ග්‍රහලෝක වැනි ස්වභාවික වස්තු මොනවාද වෙන්න ඕනේ? චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත පතිත වන නිසා හිරු එළිය නිසා චන්ද්‍රයාගේ ආලෝකවත් වස්තු ලෙස අපිට දිස්වේ. ඒ නිසා ආලෝකවත්ව දිසුවද චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවේ කියලායි දීලා තියෙන්නේ. ඊළඟට නොදැල් වූ විදුලි බුබුල්, පෑන් පැන්සල්, පොත් මේස පුටු තමා විසින්ම ආලෝකය නිපදවනවාද? දැන් ඔයා ළඟ තියෙන ඔය අච්චු පොත, ඔයාගේ ලියන පොත, ඔය ටියුට් එක ටීචර් දුන්න. බලන්න ආලෝකයක් නිකුත් කරනවද කියලා? ඔයා වාඩි වෙලා එන පුටුව, මේසය, පොත් පෑන්, බෑග් ආලෝකය නිකුත් කරනවද? නෑ. ඒගොල්ලන්ට තමා විසින් ආලෝකය නිකුත් කරන්න බෑ. මිනිසා බල්ලා, ගස් කොළන් ඔය දැකලා තියෙනවද? ගහට ළඟට ගියොත් රාත්‍රී කාලේදී ආලෝකය දෙනවා අපිට ටීචර්. දැකලා තියෙනවද? නෑ. ශාක සතුන් වලිනුත් මිනිසාගෙනුත් ආලෝකයක් දෙන්නේ නෑ. එහෙනම් අපි මොනවද? අදීප්ත වස්තුනේ. ඇයි? අපිට සතුන්ට ශාකවලට මේ අජෛව ඒ කියන්නේ අජීවී ද්‍රව්‍යවලට ආලෝකය නිකුත් කරන්න බෑ. ඒක හොඳට ඔලුවට දාගන්න ළමයි. මිනිසුන්ට සතුන්ට ශාකවලට අජීවී ද්‍රව්‍යවල පොත් පෑන් පුටු මේස ඊළඟට විදුලි බුබුලු කියන්නේ මේ නොදැල් වූ ඒවා. ලයිට් එක ඕෆ් කරලා තිබ්බහම ඔන්න ආලෝකයක් නිපදවන්නේ නැහැ. හරි. ඔය ටික අද තේරුණා නම් රේස් හෑන්ඩ් දාන්න. රේස් හෑන්ඩ් දාන්න. අපි ඊළඟ දවසේදී කරනවා පුතේ අත්‍යවශ්‍ය දේවල් ටික මේ අද ලේසි ටිකක් කළේ. අපි ලබන දවසේදී ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන මේවා මේ හිස්තැන් තියෙනවා ටීචර් ඔයගොල්ලන්ට තනියෙන් ලියන්න දෙනවා. ඒ නිසා ලබන සතියේදී අනිවාර්යයෙන්ම තනියෙන් ලියන්න දෙනවා කියන්නේ ටීචර් කියලා දීලා ඉදෙන්නේ හොඳේ. හරි නැත්නම් තේරෙන්නේ නැහැනේ. ලබන සතියේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් ටිකක් තමයි අපි කරන්න යන්නේ. පුළුවන් නම් හිස් වීදුරු බෝතලයක් ඉටිපන්දමක් ළඟ තියාගන්න වතුර ටිකක්. හරිනේ. හරිද? තව පුළුවන් නම් කුකුල් සායම් වතුර කුකුල් සායම් රතු පාට හරි නිල් පාට හරි කැමති පාටක් වතුරේ දිය කරගත්ත ටිකකුත් ළඟ තියාගන්න පුළුවන් නම් ඕක තමන් තනියෙන්ම ටීචර් කියද්දි කරනවා නම් හොඳට එක්සෑම් එකට උත්තර ලියන්න මතක හිටිනවා. මොනවද? පුළුවන් නම් වීදුරු බෝතලයක්, ඉටිපන්දමක්, කුකුල් සායම් ජලය ටිකක් ළඟ තියාගන්න. තේරුණා නම් රේසෙන් දාන්න. බෝතලයට දාලාද ටීචර් තියන්නේ කුකුල් සායම්? නෑ ඒක පුතේ වෙනම තියන්න. ඒක පොඩි භාජනයක වෙනම දාලා තියාගන්න. මං කියද්දි ඒක දාන්න ඕනේ බෝතලයට. හරි නේද? හරි බෝතලේ ගද්දී වතුර දාලා තියන්න. ඔව් වීදුරු බෝතලෙට වතුර පුරවලා තියන්න. හරිනේ? සාමාන්‍ය ටැප් වතුර පුරවලා තියන්න ඉටිපන්දමත් ළඟ තියාගන්න. හරිද? හරි. හරි. එහෙනම් අපි ලබන දවසේදී ඉතුරු ටික කරන ඔන්න දැන් අද අපි කළා පෙනීමට අත්‍යවශ්‍ය සාධක මොනවද? ඔව් දහම් මොනවද ඕනේ පෙනීමට? නිරෝගී ඇසක් ආලෝකය. ආලෝකයයි නිරෝගිමත් ඇසකුයි. very good. අපේ ප්‍රධාන ආලෝක ප්‍රභවය මොකක්ද? රණුදී ඔව් පුතේ සූර්යා. very good. දීප්ත වස්තුවක් කියන නුසඳී කණාමැදිරියන්. තව දැල් වූ විදුලි බුබුලු. හරි මට කියන්න බලන්න මයුමි අදීප්ත වස්තුවක් අදීප්ත වස්තුවක්ද ටීචර්? ඔව් චන්ද්‍රයා ග්‍රහලෝක ගන්න පුළුවන් නේද? ඔව් දුලන්‍ය කියන්න බලන්න ආලෝක ප්‍රභව යටතේ කෘතිම ආලෝක ප්‍රභවයක්. කෘතිම ආලෝක ප්‍රභවයක්.
ටීචර් මං කියන්නද? කියන්න. පැන්සල පුට්ටුව. කෘතිම ආලෝක ප්‍රභව පුතේ. ආලෝකය නිකුත් කරන ඒවා විදුලි බුබුලු, ඉටිපන්දම්, ලාම්පු වගේ ඒවා නේද? ඒවා. ඔයා පැන්සල පනාමැදිරියා. පැන්සල පුටුව කියන්නේ පුතේ අදීප්ත වස්තු. කෘතිම අදීප්ත වස්තු. හොඳේ? හරි. වැරදුනා ඔව්. හරි. එහෙනම් ඔන්න අද ආපු නැති අය ඉන්නවා. අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලන්න. අපි ප්‍රධාන ලෙස අත්‍යවශ්‍ය සාධක දෙකයි ඒ ආශ්‍රිතව ක්‍රියාකාරකම් දීප්ත අදීප්ත සහ ලෝක ප්‍රභව ගැන කතා කරා. ලබන සතියේ වීදුරු බෝතලයක් හලා ගන්න එපා. ඒකට වතුර පුරවලා තියාගන්න. ඉටිපන්දමක් කුකුල් සායම් කැමති පාටක් සහිත ජලයේ මිශ්‍ර කරලා බඳුනක දාලා තියාගන්න. අපි ඊළඟ දවසේදී ප්‍රැක්ටිකල් එක කරලා බලමු. එහෙනම් ලබන දවසේදී හමු වෙමු. නැවතත් පස්වෙනි පාඩමත් සමග එතෙක් අයිබෝවන් මුත්සන්නයි සුබ දවසක්. ආයිබෝවන් ටීචර් සුබ දවසක්.